හායි යාළුවනේ වෙනද වගේම අදත් අපි බලන්න යන්නේ Soul Land 2 කතාව. තාමත් අපේ channel එක subscribe කරේ නැත්නම් subscribe කරලා bell icon එක ඕල් දාලා තියාගන්න. ඔයාලලා මතක ඇතිනේ මීට කලින් කොටසේ හොයි හා වැන්ඩොන් ෂෝෂොයි ඩූලෝන් කන්ටිනෙට් එකේ තියෙන ප්‍රබලතම සහායක මාර්ෂල් සෝල් එකක් වන කිබෝවා ඇඟ පැකෝඩාව අයිති වන නින්ටියන්ගේ කණ්ඩායම හොයි හාවටයි වැන්ඩොන්ටයි ෂෝෂෝටයි සාර්ථක ලෙස පරාජයට පත් කරන්න පුළුවන් වුණා. ඒ කණ්ඩායම පරාජයට පත් කරන්න ගොස් ඔයි හාවයි වැන්ඩොයි එයාලා දෙන්න ගාව තියෙන මාෂන් ෆිසිං ස්කිල් එක හදන්න ගියත් ඒක හදන්න බැරි වෙනවා. ඒකට හේතුව ෂෝයි ගුරුතුන් පැහැදිලි කරලා දෙනවත් එක්කම ඊළඟ තරඟ වටේ ආරම්භ වෙනවත් එක්කනේ කතාව අවසන් වුණේ. අද අපි බලමු ඊළඟ කොටසින් මොකද්ද වෙන්නේ. කතාව පටන් ගද්දිම අපිට පෙන්වන්නේ සුපුරුදු පරිදි මේ කණ්ඩායම් දෙක එයාලම හඳුන්වා දෙනවා. හොයි හා වැන්ඩොන් ෂෝෂොයි පළවෙනි පන්තියේ පළවෙනි ශ්‍රේණියේ සිසුන් වන අතර එයා පැත්තේ කණ්ඩායම ඉන්න කොල්ලෝ දෙන්නේ පළවෙනි පන්තියේ දෙවෙනි ශ්‍රේණියේ සිසුන්. මේ දෙන්නම ට්වින්ස්ලා. මේ දෙන්නා මේම හඳුන්වලා දෙද්දිම අලියෙක් වගේ මහත ළමයෙක් එනවා. මෙයාගේ නම තමයි හුවාන් යූ. මේ කණ්ඩායම් දෙක සටන් කරන්න ලෑස්ති වෙද්දි නිවේදිකාව කියනවා සටන ආරම්භ කරන්න. ඒක ඇහෙනවත් එක්කම එහා පැත්තේ කණ්ඩායමේ ඉන්න ට්වින්ස් දෙන්න එයාලා ගාව තියෙන මාෂල් සෝල් එළියට දානවා. මේ ට්වින්ස්ලා දෙන්නකෙම මාෂල් සෝල් එක පළඟැටියෙක්. ඒ දෙන්න එහෙම මාෂල් සෝල් එළියට දාද්දි අර හුවාන් යූ කියලා ළමයා එයා ගාව තියෙන සෝල් රින් එළියට දානවා. එයා ගාව සෝල් රින් 3ක් තියෙනවා. ඒ කියන්නේ level 30ට වැඩි එක්කෙනෙක්. මේ ඉන්න හුවාන් යූගේ තියෙන මාෂල් සෝල් එක තමයි එලිෆන්ටඩ් බොඩි. මේ එලිෆන්ට් බොඩි මාෂල් සෝල් එකෙන් අලියෙක් තරම් මහත් වුණු මේ ළමයා හොයි හායි කණ්ඩායමට ඇටැක් කරන්න යද්දි වැන්ඩොන් එයා ගාව තියෙන බටර්ෆ්ලයි මාෂල් සෝල් එක එළියට දානවා. අලියෙක් අපි දිහාට එනවා දැකපු හොයි හාව එයා ගාව තියෙන පළවෙනි මාෂල් සෝල් එක වන ස්පිරිචුවල් අයිස් වල තියෙන පළවෙනි කුසලතාවය පාවිච්චි කරනවා. මෙහෙම මානසික ගුණාංග බෙදා ගන්නවත් එක්කම අර අලියා උඩ පැනලා කැරකි මේ කට්ටියට පහර දෙද්දි අර හිටපු ට්වින්ස්ලා දෙන්න හොයි හාවටයි ෂෝෂෝටයි පහර දෙනවා. වැන්ඩොන් ඒත් එක්කම එයා ගාව තියෙන ෆ්‍රෙට් සෝල් රින් එකේ පවර් එක පාවිච්චි කරනවා. ඒ සෝල් රින් එකෙන් බේට් ට්වින්ස් කියලා ප්‍රහාරයක් පළඟැටියෝ දෙන්නගේ පැත්තට යවද්දි මේ පළඟැටියෝ විසි වෙලා ගියත් ආයෙ වැන්ඩොන්ට පහර දෙන්න පටන් ගන්නවා. මේ ඉන්න පළඟැටියෝ දෙන්න වැන්ඩොන්ට පහර දෙද්දි අර ඉන්න අලියා වැන්ඩොන්ට පිටිපස්සෙන් පහර දෙන්න යද්දි ෂෝෂෝ එයා ගාව තියෙන ට්‍රයිපෝඩ් එක පාවිච්චි කරලා එයාව නවත්තන්න හැදුවා. ෂෝෂෝ කියනවා මේ ඉන්න අලියාගේ ශක්තිය ගොඩක් වැඩි මට අල්ලන් ඉන්න අමාරුයි. ඒත් එක්කම හොයි හාව මේ අලියාගේ පැත්තට සෝල් ෂොක් ප්‍රහාරයක් එල්ල කරද්දි ඒ ප්‍රහාරේ මේ අලියා ටිකක් පිටිපස්සට ගියා. මෙයාට ඒ ප්‍රහාර දැනෙන්නේවත් නැහැ. මේකෙන් මේ අලියට හොඳටම කේන්ති යද්දි වැන්ඩොන් අනිත් නිමුන්න දෙන්නට හොඳටම සඩි බානවා. ඒත් එක්කම වැන්ඩොන් එයා ගාව තියෙන සෝල් රින් වල පවර් එක පාවිච්චි කරනවත් එක්කම අර නිමුන්න දෙන්න විසි වෙලා යද්දි එයාලගේ පන්ති පාර ගුරුතුමෝ ඇවිල්ලා අල්ල ගන්නවා. මේක දැකපු හුවාන් යූ හිතනවා මේ ඉන්න පියාඹන එක්කෙනා තමයි ගොඩක් ශක්තිමත්. අර වැඩ කරන්නේ නැති දෙන්න ඉක්මනට පරාද වුණා. මෙයා ගාව ආත්ම මුතු දෙකයි තියෙන මං ගාව 3ක් තියෙනවා. මම තමයි හොඳම කෙනා. ඒත් එක්කම මෙයා හොයි හාව ෂෝෂෝයි පැත්ත දිහා බලන් කියනවා මම මුලින්ම මේ දෙන්නට ගේමක් දෙන්න ඕනේ. මෙහෙම හිතනවත් එක්කම මේ හුවාන් යූ අල බෝලයා වගේ කැරකි ඇවිල්ලා ෂෝෂෝට පහර දෙන්න හදද්දිම ෂෝෂෝ එයා ගාව තියෙන කල්ඩ්‍රෝන් ෂොක් ප්‍රහාරයෙන් ප්‍රහාරයක් එල්ල කරත් ඒ ප්‍රහාරය තමන්ගේ අතින් නවත්තගත්ත හුවාන් යූ මේ ප්‍රහාරය කරකලා නැවතම ෂෝෂෝට ප්‍රහාරයක් එල්ල කරද්දි ෂෝෂෝ තමන්ගේ ප්‍රහාරය තමන්ගේ පැත්තට යනවා දැකපු ගමන් පුදුමයට පත් වෙනවා. මේ ප්‍රහාරය ෂෝෂෝ නවත්වනත් එක්කම හුවාන් යූ සූටින් මාටින්ගේ කතාවේ වගේ අත් දෙක දික් කරලා හොයි හාවටයි වැන්ඩොන්ට එක දිගට ප්‍රහාරය එල්ල කරන්න පටන් ගන්නවා. හොයි හාව ටැන් කෙල්ලෙන් ලැබුණු කුසලතා උපයෝගී කරගෙන මේ ප්‍රහාර වලින් මගහැරුණා. ඒත් එක්කම මේ හුවාන් යූ එයා ගාව තියෙන දෙවෙනි සෝල් රින් එකේ පවර් එක පාවිච්චි කරනවා. ඒ දෙවෙනි සෝල් රින් එකෙන් මෙයා ගාව ඉන්න අලියාගේ හොඬ වැල ඕන තරම් දික් කරන්න පුළුවන් වගේම මේකෙන් ප්‍රහාර එල්ල කරන්නත් පුළුවන්. ඒ තියෙන හොඬ වැලෙන් ෂෝෂෝට ප්‍රහාරයක් එල්ල කරන්න නැද්දිම හොයි හාව මැදට පැනලා ෂෝෂෝව වැන්ඩොන්ගේ පැත්තට විසි කරලා කියනවා වැන්ඩොන් මෙයාව අල්ල ගන්න. හොයි හාව මෙහෙම ෂෝෂෝ විසි කරනවත් එක්කම ෂෝෂෝට වදින්න ප්‍රහාරය හොයි හාවට වදින්න යද්දිම මේ හාරියේ කළු පාට දුමක් පැතිරිලා යනවා. බලද්දි මෙතන සිදු වෙලා තියෙන හොයි හාවට වදිනගේ ප්‍රහාරය එල්ල ෆැන්නුවේ ඇවිල්ලා ඒ ප්‍රහාරය වළක්වලා වැන්ඩොන් ෂෝෂෝවත් අල්ලගෙන මේ දිහා බලලා පොඩි හිනාවක් දාද්දි නිවේදිකාව ඇවිල්ලා ෆැන්යෝ ගුරුතුමාට කියනවා අදාළ නැති දේවල් වලට ඔයාලට වගේ කට්ටියට මැදිහත් වෙන්න බෑ.
ඒත් මේක පළමු වතාව හින්දා මම මේක එච්චර ගණන් ගන්නේ නැහැ. නැත්තම් නීති රීති වලට අනුව හොයිහාව කණ්ඩායමින් වත් කරන්නත් පුළුවන්. මේ කාංගිරු පැන්නිය ගුරුතුමා කියනවා ස්තුතියි ඔයාට මම මේකට මැදිහත් උනේ හොයිහාව බේරගන්න. නැත්තම් එයාට ලොකු තුවාල වෙන්නත් තිබ්බා. වැන්ඩොන් ඒත් එක්කම ෂෝෂෝ තියා බලාගෙන අහනවා ඔයා දන්නවද දැන් වෙච්ච දේ සිදුවීම? හොයිහාවට ආයේ මේ තරඟේ සටන් කරන්න බෑ. එයාට ඊළඟ තරඟේ එනකන් ඉන්න වෙනවා. අපි දෙන්නට තමයි මොකක් හරි කරන්න වෙන්නේ. හොයිහාව Tamanට විවේක ගන්න පුළුවන් තැනකට විදගෙන යද්දි හොයිහාව හිතනවා ෆැන්නියෝ ගුරුතුමා මාව බේරගන්න ආවේ නැත්තම් මට ගොඩක් තුවාල වෙන්න තිබ්බා. සමහර විට සටන් කරන්නත් බැරි වෙන්න තිබ්බා. මාව බේරගත්තට ෆැන්නියෝ ගුරුතුමාට බොහොම ස්තුතියි. මේ වෙලාවේ ෂෝයි ගුරුතුමිය ෆැන්නියෝ ගුරුතුමා ළඟට එනවත් එක්කම කියනවා හොඳ වෙලාවට ඔයා ඒ වෙලාවේ මැදිහත් උනේ. නැත්තම් හොයිහාවට ලොකු අනතුරක් වෙන්න තිබ්බා. ෆැන්නියෝ ගුරුතුමා හොයිහාව දිහා බලාගෙන කියනවා මම ඉන්නකම් ඔයාගේ ගෝලීන්ට තුවාල වෙන්න දෙන්නේ නැහැ. ෂෝයි ගුරුතුමිය කනගාටුවෙන් කියනවා ඒත් අපරාධේ ඒ ගෝලයා මේ වටේම පරාදයි. ඒ වගේම මට ලොකු විශ්වාසයක් නැහැ ෂෝෂෝටයි වැන්ඩොන්ටයි මේ තරඟේ ජයග්‍රහණය පුළුවන් වෙයිද කියලා. ෆැන්නියෝ ගුරුතුමා විශ්වාසයෙන් කියනවා තාම අපිට කවුද දිනන්නේ කියලා හරියටම කියන්න බෑනේ. මේ වෙලාවේ හුවාන්යු තරහින් කියනවා අපරාධේ මගේ ශක්තිය යොදවලා අවසානයේ මට පරාජයට පත් කරන්න පුළුවන් වුණේ ලෙවල් 10ට වැඩි එක්කෙනෙක් විතරයි. ටින් මාෂල් සෝල් තියෙන එක්කෙනා පරාජය වුණා නම් මොකද වෙන්නේ? ෂෝෂෝ වැන්ඩොන්ට අදිෂ්ඨානයෙන් කියනවා අපි දෙන්නට තමයි මොකක් හරි දැන් කරන්න වෙන්නේ. හොයිහාව පෙරතුනෙත් අපි හින්දා අපි දෙන්නට අනිවාර්යයෙන්ම මේ තරඟේ දිනන්න වෙනවා. වැන්ඩොන් ඒත් එක්කම ෂෝෂෝට කියනවා ඔයා කොහොම හරි මට තප්පර 15ක් කරන් දෙන්න. මේ වෙලාවේ හුවාන්යු තමන්ගෙන් ලොකු පම්පූරියක් ගහලා කියනවා මම ඉන්නේ ලෙවල් 32. ඔයාලා දෙන්න තාම ලෙවල් 20ට විතරයි වැඩි. ඔයාලා දෙන්නත් එක්කම සටන් කරත් මට මේ සරණ දිනන්න 170ක වගේ ලොකු වැඩි ප්‍රතිශතයක් තියෙනවා. වැන්ඩොන් ඒත් එක්කම එයා ගාව තියෙන අවසාන ප්‍රහාරය එල්ල කරන්න ලෑස්ති වෙද්දී ෂෝෂෝ තමන් ගාව තියෙන උපරිම ශක්තිය යොදවලා මේ හුවාන්යු ළමයාත් එක්ක සටන් කරන්න ඉදිරිපත් වෙනවා. ෂෝෂෝ තමන්ගේ ට්‍රයිපෝඩ් තුන එළියට දාලා හුවාන්යුට ප්‍රහාරයක් එල්ල කරත් ඒ ට්‍රයිපෝඩ් තුන හුවාන්යුගේ ඇඟේ වදිනවත් එක්කම ට්‍රයිපෝඩ් තුන විසි වෙලා යනවා. ඒක දකින්නත් එක්කම ෂෝෂෝ එයා ගාව තියෙන උපරිම ශක්තිය යොදවලා ග්‍රේට් ටූල් ඔෆ් කල්ඩ්‍රොම් ප්‍රහාරයයි චොක් ඔෆ් ද කල්ඩ්‍රොම් ප්‍රහාරය දෙක එකාබද්ධ කරලා වේගයෙන් තමන්ගේ පැත්තට එන හුවාන්යුගේ ඉස්සරහින් තියෙනවා. මේ තියෙන විශාල කල්ඩ්‍රොන් එකේ වදිනවත් එක්කම හුවාන්යුගේ දත් දෙක තුනකුත් ගැලවිලා එළියට එනවා. ඒත් එක්කම මේ හුවාන්යු මතක් ඈතට විසි වෙලා යද්දී තමන්ගේ හක් අල්ලගෙන හිතනවා අර ඉන්න පියාඹන එක්කෙනා පිටිපස්සේ වෙලා මොනා හරි කරනවා ඇති. මෙම හිතනවත් එක්කම හුවාන්යු උඩින් ගිහිල්ලා වැන්ඩොන්ට ප්‍රහාර එල්ල කරන්න හදද්දී ෂෝෂෝ මේ කල්ඩ්‍රොන් එකට උස්සලා කියනවා මාව පහු කරන් යන්න හිතන්නවත් එපා. මෙහෙම කල්ඩ්‍රොන් එකෙන් ප්‍රහාරයක් හුවාන්යුට එල්ල කරද්දී හුවාන්යු විසි වෙලා ගියත් ආයෙ කැරකි ඇවිල්ලා වැන්ඩොන්ට ප්‍රහාර එල්ල කරන්න හැදුවත් ෂෝෂෝට පුළුවන් වෙනවා මේ හැම ප්‍රහාරයම සාර්ථක ලෙස වළක්වන්න. මේක එනකොට නම් හොඳ නෑ කියලා දැනගත්ත හුවාන්යු වැන්ඩොන්ට පිටිපස්සෙන් ප්‍රහාරයක් එල්ල කරන්න ගියත් ෂෝෂෝට ඒක සාර්ථක ලෙස වළක්වන්න පුළුවන් වෙනවා. මේකට මලපැන්න හුවාන්යු එයා ගාව තියෙන තුන්වෙනි සෝල්රින්ගේ පව එක පාවිච්චි කරලා එලිෆෙන්ට් රේස් කියන ප්‍රහාරයෙන් තමන්ගේ ශරීරය ඇත්තම ඇත්ත අලියෙකුගේ ශරීරයක් බවට පත් කරගෙන මේ කල්ඩ්‍රොන් එකට ප්‍රහාරයක් එල්ල කරන්න ගියත් ෂෝෂෝ අමාරුවෙන් මේ හුවාන්යු නතර කරන් ඉද්දී ෂෝෂෝ හිතනවා මම කොහොම හරි මේක දරා ගන්න ඕනේ. හොයිහාව ඒත් එක්කම කෑ ගහලා කලබලෙන් කියනවා ෂෝෂෝක නවත්තන්න. ෂෝෂෝට මේ වගේ ශක්තිශය වීමක් දරා ගන්න බෑ. ෂෝෂෝ ඒත් එක්කම තමන්ගේ කල්ඩ්‍රොන් එක පාලනය කරගන්න බැරිව මේ අලිය තල්ලු කරනවත් එක්කම ෂෝෂෝගේ කල්ඩ්‍රොන් එකත් තල්ලු වෙලා යනවා. ඒත් එක්කම අවසන් තප්පර 5ට ළඟා වෙලා ඉද්දී මේ ඉන්න හුවාන්යු තමන්ගේ ශක්තිය නැවත මේ අලියට සපයන ගම කල්ඩ්‍රොන් එක පිටිපස්සට තල්ලු කරද්දී ෂෝෂෝගේ අත්වලින් ලේත් එළියට එන්න පටන්ගෙන ඒත් එක්කම විශාල ශක්ති ධාරාව පැතිරී යද්දී හුවාන්යු ඇතර විසි වෙලා යනවා. මේ දිහා හොයිහාව ලොකු සතුටකින් බලනවත් එක්කම හැම ළමයෙක්ගේම අවධානය වේදිකාව පැත්තට යොමු වෙනවා. මේ වෙලාවේ අවසාන ප්‍රහාරය රැස්ති කරලා ඉවරුණු වැන්ඩොන් හුවාන්යු දිහා ලොකු තරහකින් බලාගෙන කියනවා මෝඩ තඩිය අද උඹට මගෙන් බේරිලා යන්න වෙන්නේ නැහැ. එහෙම කියලා ඉවරනත් එක්කම වැන්ඩොන්ගේ අතේ හිටපු ෂෝෂෝ එකපාරටම කලන්තේ දානවා.
ඒ වුණු සිදුවීම හින්දා වැන්ඩෝන්ගේ තරහා දෙගුණ තෙගුණ වෙනවා. ඒත් එක්කම වැන්ඩෝන් ඉබේම අහසට ඉස්සෙනවත් එක්කම වැන්ඩෝන් ගාව තියෙන සෝල් රින් දෙක එකට ඒකාබද්ධ වෙන්න පටන් ගන්නවා. මේ දිහා බලන් හිටපු එල්ලචුවන් කියනවා මම හිතුවේ නැහැ ලෙවල් 20 ඉන්න කෙනෙක්ට මුදු ඒකාබද්ධ කරන්න පුළුවන් කියලා. මේ වෙලාවේ වැන්ඩෝන්ගේ ශරීරයෙන් ලොකු ශක්ති ප්‍රමාණයක් ඇද ගන්නවත් එක්කම මේ වැන්ඩෝන්ගේ තියෙන ශක්තිය හින්දා සූර්යග්‍රහණයකුත් සිදු වෙනවා. මේ සිදුවෙන සිදුවීම දිහා හුවාන්යෝ බොහොම බයෙන් බලාගෙන ඉන්නේ. වැන්ඩෝන් එයා හදලා ඉවර කර ප්‍රහාරය හුවාන්යෝගේ පැත්තට යවනවත් එක්ක එල්ලචුවන් එයා බිබීට වයින් බෝතලෙ බිමින් තියනවත් එක්කම අහසෙන් විශාල ගවයෙක්ගේ රූපය මතුවෙනවත් එක්කම වැන්ඩෝන් යව ප්‍රහාරය අතුරුදහන් වෙනවා. විනිශ්චයකාරවරිය හුවාන්යුව බේරගන්නාවත් එයත් පුදුමයට පත් වෙනවා. මොකද්ද මේ වුනේ? හුවාන්යු මේ ප්‍රහාරයට කොච්චර බය වෙලා ඉන්නවද කියනවනම් එයාට ඉබේම කියවෙනවා මම තාමත් ජීවතුන් අතරද? ඒත් එක්කම අර සෑදිලා තිබ්බ ගවයාගේ රූපය අතුරුදහන් වුණත් එක්කම ෂෝයි ගුරුතුමියයි ෆැන්නුයි ගුරුතුමයි එල්ලචුවන් හිටපු තැන හැරිලා බලද්දි එල්ලචුවන් එතන නැහැ. ඔයාලට හිතෙන විදිහට මේ ප්‍රහාරය වැළැක්වුවේ කවුද? යටින් කමෙන්ට් එකක් දාන්න. මේ වෙලාවේ නිවේදිකාව කියන්න පටන් ගන්නවා මෙවරත් හොයිහාවේ කණ්ඩායම දිනුවා. වටේ ඉන්න සියලුම ළමයි හොයිහාවේ කණ්ඩායමට චීර් කරත් මේ වෙද්දිත් වැන්ඩෝන්ගේ තිබ්බ සියලුම ශක්තිය මේ ප්‍රහාරය හින්දා වැය වී ගිහින් තියෙන්නේ. ඒක දැකපු හොයිහාව ඉක්මනට දුවගෙන ඇවිල්ලා ෂෝෂෝවයි වැන්ඩෝන්වයි අල්ලගෙන මේ සතුට සමරද්දී මේ දිහා බලන් ඉන්න ෂෝයි ගුරුතුමියගේ හැටත් කඳුලක් වුණනවා. මේ වෙලාවේ මෙතෙන්ට යන් ෂෝෂි එනවා. මෙයා තමයි මේ විද්‍යාවේ අභ්‍යන්තර ඇකඩමියේ විදුහල්පති. මම මෙයාට යන් කියලා කියන්නම්. මේ ඉන්න යන් ෂෝයි ගුරුතුමියට කියනවා ඔයා මේ පාර හොඳ ගෝලින් දෙන්නේ කදලා වගේ. ඒ හින්දා මගෙන් ඔබට උණුසුම් සුබ පැතුම්. මේ කතාවේදී ෂෝයි ගුරුතුමිය කුතුහලෙන් අහනවා මොකද්ද ළමයි දෙන්නෙක්ද? යන් කියන්න පටන් ගන්නවා මම මේ ඉන්න ළමයි දෙන්නම් බාර ගන්නම්. අභ්‍යන්තර ඇකඩමියට ඇතුළත් වෙන්න මේ ළමයි දෙන්නට හොඳටම සුදුසුකම් තියෙනවා. මේ කතාවේදී ෂෝයි ගුරුතුමිය ටිකක් තරහ යද්දී ෂෝයි ගුරුතුමිය කියන්න පටන් ගන්නවා යන් විදුහල්පතිතුමනි එතකොට හොයිහාවට මොකද වෙන්නේ? හොයිහාව තමයි මේ කණ්ඩායමේ ඉන්න නායකයා. මේ ඉන්න යන් හොයිහාව අවසක්සේරු කරලා කියනවා හොයිහාවට තියෙන්නේ තාම එක සෝල් රින් එකයි. අනික එයා තාමත් ගොඩක් දුර්වලයි. ෂෝයි ගුරුතුමිය ඒත් එක්කම යන්ට කියනවා හොයිහාව ගාව තියෙන මානසික ගුණාංග සහිත මාෂල් සෝල් එක ගොඩක් දුර්ලභයි. මේ වගේ මානසික ගුණාංග තියෙන එක්කෙනෙක් හොයාගන්න එක කීරවත් කරන්න බැරි දෙයක්. මේ කතාවන් හිටපු යන් කියනවා හොයිහාවගේ මානසික ගුණාංගයට ගැලපෙන මැජිකල් බීස්ට්ලා වනාන්තරයේ සිටින්නේ බොහොම අඩු ප්‍රමාණයක්. මේ වෙලාවේ ෂෝයි ගුරුතුමිය හිතන්න පටන් ගන්නවා හොයිහාවගේ පළවෙනි ආත්ම කුසලතාවය බලවත් වුණා. හොයිහාව මානසික ගුණාංගයේ සහිත ආත්ම මාස්ටර් කෙනෙක්. හොයිහාවට ගැලපෙන මැජිකල් බීස්ට්ලාත් හොයාගන්න එක හරිම දුර්ලභයි. හදිස්සියෙම හොයිහාවට බලවත් මැජිකල් බීස් කෙනෙක්ගේ සෝල් රින් එකක් ලබා ගන්න බැරි වුණොත් හොයිහාවගේ වර්ධනය වෙන්න තියෙන ඉඩකඩ බොහොම ප්‍රමාණයකින් අඩු වෙනවා. මේ කතාවන් අහන් හිටපු ෆැන්නියෝ ගුරුතුමා හොයිහාව දිහා බලලත් යන්ට කියන්න පටන් ගන්නවා කමක් නැහැ විදුහල්පතිතුමනි අභ්‍යන්තර ඇකඩමියට හොයිහාව එපා කියනවනම් මම හොයිහාව මංගාව තියෙන ආත්ම මාර්ග උපදේශක මෙවලම් විද්‍යා පීඨයට හොයිහාව බඳවා ගන්නම්. මේ කතාවේදී ෂෝයි ගුරුතුමියගේ මුන්ට ලොකු හිනාවක් එද්දී ෆැන්නියෝ ගුරුතුමා ෂෝයි ගුරුතුමිය දිහා බලාගෙන කියනවා මම ඔයාව විශ්වාස කරනවා. අනික මම හොයිහාව ගාව තියෙන විශේෂත්වය මගේ ඇස් දෙකෙම දැක්කා. හොයිහාවට අවුරුදු 10ක එක සෝල් රින් එකක් තිබ්බත් හොයිහාවට ආත්ම මාර්ග උපදේශනේ ශිෂ්‍යයෙක් වෙන්න පුළුවන්. ෆැන්නියෝ ගුරුතුමා හොයිහාව දිහා බලාගෙන අභිමානයෙන් කියනවා මට ඔයාගේ ප්‍රධාන ශිෂ්‍යයාව බාර දෙන්න. මම එයාව මගේ ප්‍රධාන ශිෂ්‍යයෙක් කරගන්නම්. ෂෝයි ටීචර් ඒකට කියනවා ප්‍රධාන ශිෂ්‍යයෙක් කරගන්න ඕනේ නැහැ. අනිත් අය හිතාවි මගේ තියෙන බලතල වලින් හොරපාරෙන් වැඩ කරනවා කියලා. ඒ හින්දා ඔයා සාමාන්‍ය ළමෙක්ට වගේ යාට උගන්වන්න. මේ දෙන්නගේ මේ කතාව අහන් හිටපු යන් ඔයාලා දෙන්න එහෙනම් කතා කරගන්න කියලා එයා එතනින් පිටත් වෙලා යනවා. ෂෝයි ගුරුතුමිය හොයිහාව දිහා බලාගෙන කියනවා මට තව අවුරුදු 3ක් දෙන්න මම හොයිහාව මේ ඉන්න තැනට වඩා ලොකු තැනකින් උස්සලා තියෙනවා. මම දන්න හැමදේම ඔහුට උගන්වනවා. විදුහල්පති මේ මෝඩ තීරණය ගැන අවසානයේදී ඔහුට පසුතැවෙන්න පවා මම සිද්ධ කරනවා. හොයිහාවට මෙහෙම වුණේ හොයිහාව ඉන්නේ පාලනාංශයේනේ. හොයිහාව කණ්ඩායම් පාලනය කරන විදිහ අනිත් කට්ටියට පේන්නේ නැහැ. ඒ වගේම හොයිහාව වෙල්ල කරන ස්පිරිචුවල් ෂොක් එකත් අනිත් කට්ටියට පේන්නේ නැහැ. ඒ ස්පිරිචුවල් ෂොක් එක වැදුන එක්කනට හිතා ගන්න බෑ මට මේ කොහොමද උනේ කියලා.
හැබැයි හොයිහාවගේ හැකියාවන් ගැන ෂෝයි ගුරුතුමිය හොඳටම දන්නවා. ඒත් හැබැයි ෂෝයි ගුරුතුමිය නොදන්න එක් කාරණයක් තියෙනවා. ඒක තමයි හොයිහාව ටින් මාර්ෂල් සෝල් තියෙන එක. මේ වෙලාවේ ෂෝයි ගුරුතුමිය හොයිහාවේ වැන්ඩෝන් ෂෝෂෝ ළඟට යනවත් එක්කම ෂෝයි ගුරුතුමිය හොයිහාවට කියනවා වැන්ඩෝන්ගේ තත්ත්වය නම් එච්චර බලපතල නැහැ. වැන්ඩෝන්ට තව ටිකකින් සිහිය ඒවි. ඒත් ෂෝෂෝගේ තත්ත්වය නම් එච්චර සුබදායක නැහැ. ෂෝෂෝ ඒ ගාව තියෙන සම්පූර්ණාත්ම බලයත් සම්පූර්ණ මානසික ශක්තියත් එක රේඛාබද්ධ කළ ප්‍රහාර දුන්න හින්දා ඒ දෙකම ෂෙයා වෙලා තියෙන්නේ. අවම වශයෙන් ෂෝෂෝට මේ නැති වී ගිය සියලුම ශක්තියන් ලබා ගන්න එක් රැයක්වත් කිසිම බාධාවකින් තොරව නිදහසේ විවේක ගත යුතුයි. ඒත් එක්කම වැන්ඩෝන්ට සිහිය එනවා. වැන්ඩෝන්ට හොයිහාව කියනවා හවස් වරුවේ තියෙන තරඟයට මං තනියම මුණ දෙන්නම්. ඒකට එකඟුන් නැති වැන්ඩෝ එයා ඉන්න තැන නැගිටලා කියනවා එහෙම හොනේ නැහැ. අපි දෙන්නම එක් කණ්ඩායමක්. අපි දෙන්නම එකට සටන් කරමු. අනික අමතක කරන්න එපා අපිට හාවුදුම් බලයක් තියෙනවා. හාවුදුම් බලය කිව්වේ මේ දෙන්නගේ මාෂන් ෆියුසින් ස්කිල් එකෙන් මේ දෙන්නටම ලැබුණු බලය. ඒකෙන් ගෝඩ් ඔෆ් ද රෝඩ් කියන මාෂන් ෆියුසින් ස්කිල් එක හදන්න පුළුවන් වුණා. මේ ෂෝෂෝ කරපු කැපකිරීම හින්දා අපි අනිවාර්යයෙන්ම මේ තරඟය දිනන්න ඕනේ. ඒකට හොයිහාව නැගිටලා කියනවා අපි දෙන්න අනිවාර්යයෙන්ම ෂෝෂෝ වෙනුවෙන් මේ සටන දිනමු. හොයිහා වැන්ඩෝයි එයාලා කාමරයට ගිහිල්ලා මේ දෙන්නගේ නැති වී ගිය ශක්තිය නැවත ලබා ගන්න කල්ටිවේට් කරද්දී හොයිහාව කියනවා හාවුදුම් බලය නිසා අපේ නැති වී ගිය ආත්ම ශක්තිය ඉක්මනට අපි ලබා ගන්න පුළුවන්. වැන්ඩෝන් අපි දෙන්න කොහොම හරි මේ කල්ටිවේට් ක්‍රමයේ මගින් අපේ නැති වී ගිය ශක්තිය නැවත ලබා ගත්තොත් තමයි අපිට හවස් වරුවේ තියෙන සටනට හොඳට මුහුණ දෙන්න පුළුවන් වෙන්නේ. ඒකට වැන්ඩෝන් එකක වෙනවත් එක්කම මේ දෙන්න මෙහෙම කල්ටිවේට් කරනවා. මේ දෙන්න මෙහෙම කල්ටිවේට් කරලා ඉවර වෙනවත් එක්කම හවස් වෙනවා. ඒත් එක්කම අවසාන 4 දිනක ඇතුළත් වෙන්න පුළුවන් තරඟ වටයත් ආරම්භ වෙනවා. නිවේදිකාව කියන්න පටන් ගන්නවා නම ශිෂ්‍යයෙකුගේ අවසාන පූර්ව වටය ආරම්භ කරන්න. මේ කණ්ඩායමේ 3 දෙනෙක් ඉද්දී හොයිහා කණ්ඩායමේ ඉන්නේ හොයිහා වැන්ඩෝනේ විතරයි. මේ දෙන්න මේ ප්‍රහාර එල්ල කරද්දී අපිට ඒත් එක්කම පෙන්වන්නේ මේ සටන සිදු වෙලා ටික වෙලාවකට පස්සේ. මේ වෙලාවේ ඉර බැහැගෙන යනවත් එක්කම හොයිහාව කන්දක් උඩට ගිහිල්ලා නැවත භාවනා කරනවා. ඒත් එක්කම එයාට සිහි වෙනවා එයාගේ අම්මට දුන්නු පොරොන්දුව. හොයිහාව හිතින් හිතනවා අම්මේ දැක්ක නේද? මම දැන් සැබෑ මාස්ටර් කෙනෙක්. මේ මහද්වීපයේ තියෙන හොඳම විද්‍යාපීඨයේ නව ශිෂ්‍යයෙකුගේ මේ අවසාන හොඳම 4 දෙනා වටේටත් මට එන්න පුළුවන් වුණා. ඒ කියන්නේ හොයිහාවටයි වැන්ඩෝන්ටයි අර තරඟේ සාර්ථක ලෙස ජයග්‍රහණය කරන්න පුළුවන් වෙලා. මෙහෙම හොයිහාව අතීතයේ මතක කරලා තියද්දී එයාලා මුහුණ දුන්නු සටන මතක් වෙනවා. මේ වෙලාවේ ප්‍රතිවාදීන් දෙන්න පරාජයටපත් වෙලා ඇවිත් එක් ප්‍රතිවාදියකින් වැන්ඩෝන් අහනවා ඔයා මේ තරගින් අයින් වෙනවද නැත්නම් මං ඔයාව අයින් කරලා දාන්නද? මේ තර්ජනයට බය වුණු අර ළමයා පස්සට හෙල්ල යද්දි මේ දෙන්න සාර්ථක ජයග්‍රහණය කරද්දී ආයෙ කතාව මාරු වෙන්නේ වර්තමානයට. හොයිහාව එයා ඉඳතෙන් නැගිටලා කියනවා මම මගේ කල්ටිවේෂන් ක්‍රමයේ මහත් කැපවීමකින් කරගෙන යනවා. මම අනිවාර්යයෙන්ම බලවත් කෙනෙක් වෙනවා. ඊට පස්සේ මගේ අම්මට හිර කරපු කට්ටියගේ මං අනිවාර්යයෙන්ම ඊට එරෙහිව වන්දි ගෙවීමට සලස්වනවා. ඒක මගේ පොරොන්දුවක්. ඒත් එක්කම ආයෙ කතා මාරු වෙන්නේ පහෝදා තරඟ වටේට. මේ වෙලාවේ මෙතෙන්ට අවසාන තරඟයේ වටේ සඳහා ජයග්‍රහණය ලැබු කණ්ඩායම් අතරම වෙල්ලා ඉන්නවා. මෙතෙන්ට පැවෙන්න අභ්‍යන්තර ක්‍රමී විදුහල්පති වන යන් කියන්න පටන් ගන්නවා. සියලු දෙනාටම ආයිබෝවන්. මගේ නම යන් ශාෂෝ. ෂෙක් ඇකඩමියේ ඉන්න 261 වෙනි විදුහල්පති. මේ නම හෙද්දිම වැන්ඩෝන් කියන්න පටන් ගන්නවා. මම අහලා තියෙනවා යන් විදුහල්පතිතුමාට රජෙකුට තරම් සමාන බලයක් තියෙනවා. ඒ වගේම ලොකු අභිමානයකුත් තියෙනවා. ඒ වගේම මේ විදුහල්පතිතුමාට තියෙන අතිශය දුර්ලභ මාර්ෂල් සෝල් එකක්. ඒක තමයි ආලෝක ෆීනික්ස් මාර්ෂල් සෝල් එක. මේ මාර්ෂල් සෝල් එක සටන් වලට අතිශය හොඳයි. ඒ වගේම මෙයා ඉන්නේ සුපර් ඩූලෝ මට්ටමේ. මේ ඩූලෝ කොන්ටිනෙන්ට් එකේ ඉන්න බලවත්ම එක්කෙනෙක්. වැන්ඩෝන්ගේ කතාව අවසන් වෙනවත් එක්කම විදුහල්පතිත් කියන්න පටන් ගන්නවා ඔයාලා ගාව තියෙන සෝල් ගයිඩ් එකේ ඔයාලගේ කණ්ඩායම මංකේ සඳහන් වෙනවා. ඒක මේ ඉන්න කුරුල්ලට නිරාවරණය කරන්න. ඒකෙන් අපිට ඊළඟට සටන් වදින්නේ මොන කණ්ඩායම් දෙකද කියලා අඳුර ගන්න පුළුවන්. මෙහෙම මේ කුරුල්ලා කණ්ඩායම් හතරම පරීක්ෂා කරලා ඒ කණ්ඩායම් හතරෙම අංක අරගෙන ගිහිල්ලා විදුහල්පතිතුමාගේ අතේ වහනවා. මේ වෙලාවේ මේ ඉන්න විදුහල්පතිතුමාගේ උඩින් තියෙන එක් තිරයකේ ඩයිහුවා බීන්ගේ කණ්ඩායම නම සඳහන් වෙද්දී ඩයිහුවා බීන් ඉදිරියට එනවා. හොයිහාව මේ දිහා බලාගෙන ඉන්නේ මහත් පුදුමයකින්. ඇයිද කියනවනම් මේ ඩයිහුවා බීන් තමයි හොයිහාවගේ පොඩි අයියා. මේ දෙන්නගේ අතර සටනක් සිදු වෙයිද නැද්ද කියලා අපිට බලාගන්න වෙන්නේ ඊළඟ කොටසින්. එහෙම සටනක් සිදු වුණොත්
ඩයිහුවාබීන්ගෙන් තමන්ගේ අම්මට වුණු අසාධාරණ වෙනුවෙන් මොන වගේ විදිහට පරිගනීද? ඒක නම් අපිට බලන්න වෙන්නේ ඊළඟ කොටසින්. channel එක තාම subscribe කරේ නැත්නම් subscribe කරන්න.